දැකලති මෙන්න මේ වගේ ලස්සන තම්මේල්ස් තියෙනවා මේව කොහොම හදන්න මේ ඒයි පාවිච්චි කලා දන්නේ නෑ ඒ ඒයි පාවිච්චි කරලා නෙමෙයි හදන්නේ ඒක ඒව ගොඩක් ඒව හදන්නේ මේ කැන්වා කියන සොෆ්ටයායක පාවිච්චි කරලා ඉතින් හරිම ලේසියෙන් ඔගලන්ට තම්මේල් එක ක්‍රියේට් කරගන්න පුළුවන් ලෝගෝ එක ක්‍රියේට් කරගන්න පුළුවන් ඇතට පෝස්ට් එකක් ඩිසයින් කරගන්න පුළුවන් කැමති දෙයක් ඔගොලන්ට වීඩියෝ එකක් වුණත් එඩිට් කරගන්න පුළුවන් කැන්වා එක පාවිච්චි කරලා ඉතින් අපි බලමු කොහොමද අද කැන්වා එකකින් යූස් කරලා මේ තම්මේල් හදන්නේ සහ මේ ලෝගෝ ඩිසයින් කරන්නේ මොනවද අපිට තියෙන ඔප්ෂන්ස් කොහොමද අපි කැන්වා එකට ඒ වෙබ්සයිට් එකට යන්නේ ඒ ඔක්කොම හරිම ලේසියෙන් හරිම පැහැදිලිව අද කතා කරමු එහෙනම් යමු වීඩියෝ එකට ඉති ඔගලන්ට මුලින් ඕන වෙන්න මේකට මේ කැන්වා කියන සොෆ්ටයා එක මේක ඉතින් ඔගලන්ට පුළුවන් මේ ඩවුලෝඩ් කරගන්නත් පුළුවන් ඒ කියන වෙනම ඔගලන්න පුළුවන් ඩෙක්ස්ටොප් එකට ඩවුලෝඩ් කරගන්න එහෙම නැත්නම් මමත් කරන්නේ සාමාන්‍යයෙන් මේ විදිහට Google එකට ගිහිල්ලා කැන්වා කියලා සර්ච් කරාම අපිට සොෆ්ට්වෙයාර් එකට යන්න පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයගලන්ට මේ මෙතන තියෙනවා ටෙම්ප්ලේට්ස් කියලා. මේ ටෙම්ප්ලේට්ස් කියන එකට ගියාම ඔයගලන්ට පුළුවන් කැමති විදිහට කැමති ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ගේම ඩිසයින් එකක් නැත්නම් තම්මේල් එකක් හදාගන්න. ඉතින් මේක කරන් තියන්නේ හරිම ලේසි ඔගොල්ලන්ට මොකක් හරි වෙන පෝස්ට් එකක් මොකක් හරි හදාගන්න ඕන නම් මේකේ තියෙනවා මෙතන ගැන ඔගොල්ලන්ගේම ඩිසයින් එකක් හදාගන්න ඕන නම් මෙතන තියෙනවා සෝෂල් මීඩියා වලට ගියා ඒකේ තියෙනවලට ඕන Facebook පෝස්ට් Instagram පෝස්ට් LinkedIn Pinterest YouTube ඕන තරම් දේවල් තියෙනවා මේක. එතකොට මේකේ YouTube බැනර් එකක් වුණත් හදාගන්න පුළුවන්. තම්මේල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ විදිහට පුළුවන්. ඉතින් ඔයගලන්ට ටෙම්ප්ලේට් බලනවා නම් ඒ කියන්නේ කලින් හදපු ටෙම්ප්ලේට්ස් අපි එඩිට් කරලා අපිට ඕන විදිහට හදාගන්නවා මේකින් කරන්නේ ඒක. ඒ කියන්නේ කලින් හදපු ටෙම්ප්ලේට්ස් අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න එක තමයි මේ ටෙම්ප්ලේට්ස් කියලා ඒගොල්ලෝ අපිට ටිකක් දීලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට බලාගන්න පුළුවන් මෙතන සෝෂල් මීඩියා කියලා තියෙනවා. අන්න ඒකට ගියාට පස්සේ එකට ගියහම මෙතන තියෙනවා කැටගරි කියලා. ඒ කැටගරි එකෙන් අපිට පුළුවන් YouTube channel logo, profile picture, එතකොට Instagram profile, එතකොට ඔන්න ඔය ඕන එකක් අපිට පුළුවන් හදාගන්න. ඉතින් දැන් මෙතන සමහර වෙලාවට පෙන්වන්නේ නැහැ thumbnail කියන එක. එතකොට ඔයගලන්ට පුළුවන් මේකේ search කරලා YouTube thumbnail කියලා search කරගන්න මේ විදියට. ඉතින් එහෙම search කරාම අපිට ගොඩක් thumbnails බලාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ගැලපෙන එකක් බලලා edit කරගන්න පුළුවන්. ගොඩක් තියෙනවා මෙතන ටෙම්ප්ලේට්ස් එක එක කැටගරිස් වලින් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති එකක් තෝරගන්න පුළුවන්. කැමති එකක් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම එකක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක එඩිට් කරන්න කියලා අරගෙන අපිට ඕන විදිහට එඩිට් කරන්න කියලා. මම මෙන්න මේක ගන්නවා. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් මෙතන customize this template කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පුළුවන් මේක කස්ටමයිස් කරගන්න. ඔන්න ඒ විදිහට එනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕන මේකේ ෆ්‍රොන්ට් එක චේන්ජ් කරගන්න පුළුවන්. එතන ෆ්‍රොන්ට් එක චේන්ජ් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට. එහෙම නැත්නම් මේ ෆොටෝ එක අපිට අයින් කරලා අපේ එකක් ඕන නම් අපේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඒ වගේවත් පුළුවන් කරගන්න. එතකොට මෙතන ෆොන්ට් ස්ටයිල් එක චේන්ජ් කරගන්න පුළුවන් අපිට. මෙතන ෆික්ස් වලට ගිහිල්ලා ෆොන්ට් සයිස් එක එතකොට මේකේ තියෙන ඇනිමේෂන් එක ඒ ඔක්කොම අපිට චේන්ජ් කරගන්න පුළුවන්. අපිට පුළුවන් ඕන්න මෙතැන්ට පිට කැමති එකක් දාගන්න. ඉතින් ඔන්න ඒ විදිහට අපිට පුළුවන් මේක ඕනම චේන්ජ් එකක් කරගන්න. මේක
ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ටැබ් ගොඩක්. මෙතන තියෙන ටෙම්ප්ලේට්ස් කියලා තියෙනවා. අර ටෙම්ප්ලේට්ස්ම ඔයගලන්ට ආයේ මෙතන චේන්ජ් කරගන්න පුළුවන් ඕන විදිහට. මම හිතනවා මේක දානවා කියලා. ඒකට නම් මේක වෙනම පේජ් එකකට ගන්නත් පුළුවන්. නැත්නම් තියෙන පේජ් එක වෙනස් කරලා ගන්නත් පුළුවන්. මම හිතනවා මේක thumbnail එක විදිහට හදනවා. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් කියලා තියෙනවා. ඒකෙන් ඔයගලන්ට ටෙක්ස්ට් බොක්ස් එකක් මෙතන දාලා මෙන්න මේ විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා තව මෙතන අප්ලෝඩ්ස් කියලා. ඒ අප්ලෝඩ් වලට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ඔයගලගේ ෆොටෝ එකක් දාලා මම එකක් පෙන්නන්න. දැන් හිතන්න මම මේ ෆොටෝ එක අයින් කරනවා මෙතනින්. හිතන්න මම දානවා මේ මගේ ෆොටෝ එකක් තියෙනවා. ඒක දානවා. ඒක දාද්දි ඔයගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක මෙතන තියෙනවා. උඩ තියෙනවා ටැබ් වල බෑග්ග්‍රවුන්ඩ් රිමූවර් කියලා. ඒකෙන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන් ෆොටෝ එකේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක ඔන්න ඔය විදිහට රිමූව් කරගන්න පුළුවන්. රිමූව් කරගෙන ඔයගලන්ට මෙන්න මෙතැන්ට ලස්සන්ට දාගන්න පුළුවන්. මේ මගේ එකක් දැම්ම මේක පොඩ්ඩක් කැතයි. ඔයගලන්ට කැමති එකක් ඒ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම පුළුවන් මෙතන එලිමෙන්ට්ස් වලට ගියොත් එහෙම ඕගොල්ලන්ට ගොඩක් එලිමෙන්ට්ස් මේකේ තියෙනවා. ලස්සන එලිමෙන්ට්ස් ටිකක් තියෙනවා. ඕගොල්ලන්ට සර්ච් කරගන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා ඉතින් මම දාන්නම් කොමික් පැක් නැත්තම් ගේමින් කියලා සර්ච් කරොත් ඔයගොල්ලන්ට මෙතන ග්‍රැෆික්ස් වලට ගිහිල්ලා ග්‍රැෆික්ස් උත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන එකක් දාගන්න පුළුවන්. මේ විදිහට ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඔයගොල්ලන්ට ෆ්‍රී ට්‍රයල් තියෙනවා. මම හිතන විදිහට මාසයක් විතර තියෙනවා. ඒකට කැපෙන්නේ නැහැ ඔයගොල්ලන්ගෙන් සල්ලි. ඊට පස්සේ මේකට පේ කරලා ගන්න ඕනේ. හැබැයි මම ට්‍රැක් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඕන තරම් තියෙනවා. වෙබ්සයිට්ස් තියෙනවා. නැත්නම් ඔන්ලයින් ඔයගලන්ට පුළුවන් බලන්න ඔය ඩරාසිකි eBay ඒ වගේ ප්ලැට්ෆෝම් වල ඔයගලන්ට ට්‍රැක් වර්ෂන්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මාත් ට්‍රැක් වර්ෂන් එකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා. අවුරුදු එකමාරක් විතර පාවිච්චි කරනවා. එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේ විදිහට ඔයගොල්ලෝ කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා තව ඇප්ස් වලට ගියොත් මේකේ ඇප් ගොඩක් තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. දැන් මෙතන AI ජෙනරේෂන් කියලා එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ෆොටෝ එකක් AI දාලා හදන්න. එතකොට මේකේ ඔයගලන්ට මේකේ වෙනම තියෙනවා වීඩියෝ එඩිටින් කියලා එකකුත්. ඔයගලන්ට ඒකෙන් වීඩියෝ එඩිට් කරගන්නත් පුළුවන්. ඉතින් අර මේ ප්‍රොෆෙෂනල් විදිහට ඔයගලන්ට පුළුවන් වීඩියෝ එකක් වුණත් එඩිට් කරගන්න. මේකට කැප් කටුත් හොඳයි. හැබැයි කැප් කට් වලටත් වඩා ටිකක් මේක අර ප්‍රොෆෙෂනල් විදිහට ඔයගලන්ට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් තව තියෙනවා ගොඩක් දේවල් මේක කරගන්න පුළුවන්. ෆ්‍රේම්ස් තියෙනවා. ඔයගලන්ට මෙතන ෆ්‍රේම් කියලා සර්ච් කරොත් මෙතන එලිමෙන්ට්ස් වලට ගිහිල්ලා මෙතන ෆ්‍රේම් කියලා සර්ච් කරොත් ෆ්‍රේම්ස් කියලා සර්ච් කරොත් මෙතන ෆ්‍රේම්ස් ඕන තරම් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ එක ෆ්‍රේම් එකක් අරගත්තොත් දැන් මම මේක මෙතනට දැම්මොත් මෙන්න මේ විදිහට එනවා. ඔයගලන්ට අන්න මේ විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මම මේ හැදුවට ගොඩක් ක්‍රියේටිව් විදිහට ඔයගලන්ට හදන්න පුළුවන්. මේ දැන් ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා තමයි මෙහෙම හැදුවේ. මම හදපු දෙකක් තුනක් ඔයගලන්ට පෙන්වන්නම්. ඉතින් හරිම ලේසි. ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මහන්සියක් වෙන්න ඕනේ නැහැ කියන්නේ AI වලින් හදනවට වඩා ටිකක් මහන්සියක් වෙන්න ඕනේ. හැබැයි මේක AI විදිහට නෙමෙන්නේ. ඒක මාර ක්‍රියේටිව් විදිහට ඔයගලන්ට හදන්න පුළුවන්. ඕගොල්ලන්ගෙම විදිහට ඔයගලන්ට ඕන විදිහට ලස්සන්ට හදන්න පුළුවන්. ඉතින් මම පෙන්වන්න දැන් මම හදපු එකක් ඔයගලන්ට
ඉතින් මම දැන් ස්ට්‍රීම් කරන්න පොඩි චැනල්ල එක පටන් ගත්තා. ඉතින් මම ඒකට හදපු මේක ඒ පොඩ්ඩක් මේකටික කොමික් විදිහට යන්න එකක් ඒකින්ද මම ගේවිම් පැත්තරත්ය එන්න අදහසත් තියෙන හින්ද මේ වගේ ලෝගෝ එකක් හැදුව. ඇති මම මේකත් මම කස්ටමයිස් කරගත මේට ටෙම්පලේට පාච්චි කර නැහැ. මේක මේ මම හැදුව එක. ඉතින් තව තියෙනව මේ වගේ ගොඩක් ඒෝ තියෙනවා. ඉතින්මං හදපුයෝ තියෙනවා මෙතන මේකත් මං හැදුවේ අර විදිර ටෙම්පලේට්යක් කරම් කස්ටමයිස් කරලා මේකත් හැදුවේ. තියෝගලන්ට පුළුවන් ඕනම මේකත් මම හදපු එක ඔගලන්ට පුළුවන්. ඉතින් මේ වගේ එකක් හදන්න මාර ලේසි මාරම ලේසි. ඔගලන්ට ඒයි කියල පේනෙත් නෑ මේක ඒ තරම් ස්මූත් මාර කලිය මේ වගේ සොෆ්ටයාහි හරි ලේසියෙන් ඔගලන්ට පුළුවන් තම්මල්ලයක් හදරතින් බලන්න මේක මාර විදිහට මාර වේරියේෂන් ටිකක් තියෙනවා. ගොඩ ඔගොල ගේමින් චැනල ගන්නන් කරන්න ගේමින් වලට සුපිරිම ටෙම්පලේස් ටිකක් තියෙනවා. ඔගලන්ට ඩිසයින් කරගන්න කස්ටමයිස් කරගන්න ඔගොලෝ චැනලය පටන් ගන්නවන මේ විදියට මේකින් ඔගලන්ට ගොඩක් මම සම්පූර්ණයෙන්ම වගේ එඩිට් කරන්නේ මගේ තම්මේල් එඩිට් කරන්නේ මම ලෝගෝස් හදන්නේ පෝස් ඩිසයින් කරන්නේ හැමදේම කරන්නේ මේ කැන්වායගෙන්. මොකද මේකේ ගොඩක් අපිට ඔප්ෂන්ස් තියෙනවා පිට ඕන විදිර හදන්න පුළුවන් ප්‍රීපිපයා කරපු ඒව තියෙනවා. ඉතින් අපිට ඒ වරගෙන අපිට ඕන විදියට හදාගන්න පුළුවන්. ඉතින් මේකේ තම්මේල් විතරන්න මේ ලෝගෝස්ද හැම දෙයක්ම තියෙන ඔගලන්ට ඕන එකක් මෙතන සර්ච් කරලා ගන්න පුළුවන්. ඩියෝ කියන ගිල්ලර වීඩියෝ එඩිට් කරගන්නත් පුළුවන්. මෙතන ශෝෂල් මීඩියවල්ට හිටලා ඔගලට මෙත මේක සීව වුනත් හදන්න පුළුවන්. සීව වුනත් මේ හදන්න පුළුවන්. ඉතින් මම මෙතන බැලුවොත් කැටගරිවල්ට ගිහිල්ල මෙතන YouTube චැනල් ලෝගෝ යොත් ඔවලන්ට ලෝගෝ සුනත් මේකෙන් හදන්න පුළමේති ඒ කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉති ගෝගොල්ලොත් මේ සොෆ්ටයක පාවිච්චි කරලා හදන්න මේකතා වීඩියෝ සෝකරන්ට ඕන්න ම ඉස්සරහට කියන්න එන ඔයිඩික තමයි කියන්න තින ඔගලන්ට මොනාහරි ඔගලට මොනාහරි තියෙනන මේක සම්බන්ධ ප්‍රශ්න හරි නැත්තං මේක කොහොමද මනාහරි ඕලන් එක්ස්පිරියන්ස් තියෙනන ය පල්ලහෙන් කමෙන් සෙක්ෂන් එක දාන්න ඒමක් කියවනවා. එහෙරංගයි තැංකව වීඩියෝ එක බැලුවට පොඩි දෙත් කියන්න තියෙනවා මම ස්ට්‍රීම් කරන්න ගේම්ස් ප්ලේ කරන්න සහගේම් බ්‍රිවිව් කරන්න පොඩි චැනල් එක පටන් ගත්තා. චැනල් එක නම තමයි Who are you? I'm Nick. Not cool. Not fucking cool. You have no... ඉතින් චැනල්ල එක නම අයම් නීගන්. ඉතින් පුළුවන්නන් ගිහින් ඒකටත් සබස්ක්‍රයිබ් කරන්න ඉස්සරහට එක ගේම්ස් රිවිව් සහ ස්ට්‍රීම්ස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ඉතින් ගිහිල්ලා ඒකත් බලන්න සබස්ක්‍රයිබ් කරන්න කම්පියුට එකක් වගේ ඩෙක්ස්ටොප්පයක් ඉස්සරට ගන්න බලනවා. ඉතින් ඒක ගත්තර පස්සේ ස්ට්‍රීම් කරන්නත් මම පටන්ගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් ඔගොල්ලෝ චැනල එකත් සබස්ක්‍රයිබ් කරන්න ඒකත් ගිහිම් බලන්න ඒක සබස්ක්‍රයිබ් කරන්න. අදමං එක වීඩියෝ එකක් දානවා ගේ මේ රිවි වීඩියෝ එකක්. එහෙනම් අදට ගිහින් එන්නම් තැංකව් වීඩියෝ එක සම්පූර්ණය බැලුවට වීඩියෝ එක මොනහරි දෙයක් ඉගෙන ගත්තනම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් මම අනුෂ.